හායි පොඩි දෙයක් ගැන කතා කරන්න හිතුණා. අපි හැමෝගෙම සාමාන්‍ය අවුරුද්ද මුල හැමෝගෙම නිව් ඉයර් රෙසලූෂන්ස් තියෙනවානේ. අපි සාමාන්‍ය අවුරුද්දේ මුල අපි හිතාගන්නවා මේ අවුරුද්දේ මෙන්න මේ වගේ ටාගට්ස් වලට අපි යනවා කියලා. ඒ කියන්නේ ගොඩක් කෙනෙක්ගේ සාමාන්‍යයෙන් වාහනයක ඩ්‍රීම් එකක් තියෙන්න පුළුවන්. කෙනෙකුට ඉඩමක් හොය ගන්න අයිඩියාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ සිහින වලට අවුරුද්දේ මුල සාමාන්‍ය ගොඩක් කට්ටිය try කරන මෙන්න මේ වගේ මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි කරගන්නවා කියලා. ඔයාලා හිතලා බලන්න අද කියන්නේ මේ අපේ ඔක්තෝබර් මාසය යන්නේ. ඒතර මේ අවුරුද්දේ අපි මාස 10ක් මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. එතකොට ඔයා හිතලා බලන්න මේ අවුරුද්ද මාස 10 ඇතුළත ඔයා මොනවද කරගත්තේ කියලා. ඔයාගේ ඩ්‍රීම්ස් වලට ගිහිල්ලා තියෙනවද? තාම ඒ ඩ්‍රීම්ස් වලට ගිහිල්ලා නැද්ද කියලා. පොඩ්ඩක් හිතන්න. තව මාස දෙකක් තියෙනවා ඔයාලට හැමෝටම. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. try කරමු මේ අවසාන මාස දෙකේ හරි ඔයාට මොකක්ම හරි achievement එකක් කරගන්න idea එකක් තියෙනවා නම් ඔයා මාස කියන්නේ අවුරුද්දේ මුල try කරා නම් යම් දෙයකට ඔයාට පුළුවන් ඒ දේ කරන්න. අපි කරමු මේ තව ඉතුරු මාස දෙක ඇතුළත අපිට try කරමු at least අපි බලාපොරොත්තු වෙන දේ භාගයක් හරි ඉටු කරගන්න. ජය වේවා ඔයාලට.